හායි යාළුවනේ, කොහොමද ඔයාලට? සිනායාගේ පුංචි කැදැල්ලට ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මගේ චූටි දෝනිට දැන් මාස 3යි. එයාද තමයි ඉස්සෙල්ලාම පන්සල් ආවේ. මේ මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානය. හරි ලස්සන පන්සලක්. ලොකු හාමුදුරුවොත් මුණ ගැහිලා දෝනිට ආශිර්වාද අරගෙන තමයි අපි බෝමළුවට ආවේ. බලන්නකෝ චූටි මැණික බුදුසාදු දිහා බලන ලස්සන. බුදුසාදු වැඳලා මල්ලාසනේ තියෙන මල් ටිකත් ගෙදර ගෙනියන්නද කොහෙද යාගේ කල්පනාව. චූටි සීපාලිකා මලක් වගේ තාත්ති අතට වෙලා ඉන්න අපූරුව. අනේ ඉතින් මගේනේ. දැන් අපි යන්නේ වෙහෙර මළුවට. මහා වැස්සකට පස්සේ ආපු නිසා පන්සල නම් ටිකක් හැඩි වෙලා. පල්ලෙහා නැන්දල කට්ටියක් බෝමළුවයි වෙහෙර මළුවයි පිරිසිදු කරනවා. ඒ නැන්දලට ගොඩාක් පිං. අපේ චූටි මැණික නම් දැන් හොඳටම දොයිමතේ. වෙනදා ගෙදරදී ආ දොයිය ගන්න වෙලාවෙනේ අද අපි පන්සල් එක්කන් ඇවිත් තියෙන්නේ. අපි හිමින් සැරේ පල්ලෙහාට ගිහිල්ලා චූටි මැණිකගේ බණ්ඩි ගෙඩිය නම් පිරෙව්වා. එයාට දැන් හොඳටම දොයිය ගිහින්. පේනවනේ හීනෙනුත් කුක්කු බොනවා. දෝනි දොයියලා හැරෙනකල් අපි දෙන්නත් ඉතින් චුට්ටක් නිදහසේ වාඩි වෙලා හිටියා. බබා හම්බෙලා මාස 3ක් යනකල් මාත් ඉතින් ක්ලිනික් එකකට ඇරෙන්න එළියට ආවේ අද තමයි. ඉතින් අද මේ පන්සල් ආපු එක මගේ හිතටත් හරිම සැනසීමක්. ඔන්න මගේ සිනාමල දොයියලා ඇහැරිලා මලක් වගේ hina වෙවි ඉන්නවා. ආදරණීය ස්වාමි පුරුෂයෙකුයි ලස්සන චූටි දරු පැටියෙකුයි ඉන්නවා කියන්නේ ගෑනු ළමෙක්ගේ ජීවිතේ ලොකු දිනුමක්. දැන් ඉතින් එයාට එක තැනකට වෙලා ඉන්න බෑ. වටේ ඇවිදින්න ඕනේ. පහන් පත්තු වෙන දිහා බලනවා, බෝපත්සල වෙන දිහා බලනවා. එයාට පන්සලේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා. බෙල්ල හරව වටේ බල එයා ඉන්නේ නම් දැන් වෙනමම ලෝකෙක. මගේ දෝනිගේ තාත්තගෙන් මම මගේ තාත්තව දකිනවා. මගේ මහත්තයා මගේ දුව රකින්නවා වගේ මගේ තාත්තත් මාව රකින්න ඇති. මම මගේ දුව රකින්නවා වගේ මගේ අම්මත් මාව රකින්න ඇති. පුංචි කාලේ මතක ආවර්ජනය කරලා hina වෙන්න මගේ අම්මයි තාත්තයි දැන් ජීවිතුන් අතර නැහැ. එයාලා ජීවිතෙන් සමුගත්තේ මම මැරි කරන්නත් කලින්. එහෙනම් දැන් අපි ගෙදර යන්නේ. සිනායාගේ පුංචි කැදැල්ලේ පළවෙනි බ්ලොග් එකේ අවසානයේ වෙනකල් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙයි. එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. මේ දැත ලං වීලලං වෙන්න ඕන මේ හින සැපවින්ම ඉටු